අපහසුතාවයෙන් නමුත් බෞද්ධ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට මේ අපෙන් කරන හොඳ යුතුයකම මාසිකව පවත්වන ධර්ම දේශනා මාලාවේ එක දවසක් තමයි මේ පන්සලේ අද බණ කියන දවස. මේ සඳහා මේ ප්‍රදේශවාසී බුදු පින්නත් සියලු දෙනා එකතු වෙලා බොහොම කැමැත්තෙන් උමනාවෙන් බලාගෙන ඉන්නේ. මේ පින්නතුන්ට ලොකු උවමනාවක් තියෙනවා. ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. ඒ තමයි මේ සියලු දෙනාටම ඔය නිමෙන්ඩෝඩ මිනිස්සු මොන තරාතිරම හිටියා, මිනිස්සු මොන රස්සාව කරත්, මොන විදිහට සල්ලි තිබ්බා, මොන විදිහකට මිනිස්සුන්ට බලය තිබ්බා, මේ හැම කෙනෙකුගේම ජීවිතයේ තියෙන අර ඔය කාගෙත් දුනුදුනු නොනිදා අඬන රාත්‍රී තියෙනවා. ඒ වගේම තමයි කාගෙත් තියෙනවා අපිට ඇති කිසිම දෙයකින් තෘප්තිමත් වෙන්න බැරි පැත්තක් තියෙනවා. මට බලය තිබ්බා කියලා සමහර විට මම හොයන සතුට ඇත්තේ නැහැ. මට සල්ලි තිබ්බා කියලා මම බලාපොරොත්තු වෙන එක ලැබෙන්නේ නැහැ. ජීවත්වල කොහේ කොතන හරි තියෙනවා පින්නතුනේ මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේම කවදා අර පිරිමහලා ඉවරයක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මනුස්ස ජීවිතය කියලා කියන්නේ ඔය සතුටු වෙලා ලැබිලා පුරව ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා මගේ පළවෙනි යෝජනාව තමයි ජීවිතේ පුරුදු වෙන්න අද ඉඳන්වත් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරනවා විනා කවදාවත් ආශාවන් පිටිපස්සේ යන්න එපා. ඔබ මේ කබේ කවදාවත් පිරිමහලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපිට කවද්ද ඇති වෙලා ඉවර වුනේ? අපිට කවද්ද හම්බෙලා ඇති වුනේ? ඒ නිසා මෙතන කවුරුවත් නෑ අවුරුදු 7-800ක් ජීවත් වෙන. මේ කෙස් ගහට මිශ්‍රණ ජීවිත දින අද දවල් ධර්ම දේශනාවක් කරා. අද මම මේ කියන පස්වෙනි බණ. දවල්ට හෙටත් එහෙමයි. හෙට නම් 4යි දෙන්නේ. අවුරුදු 21යි තරුණයාට. ගෙදර ඉන්නකොට එකපාර කියලා අම්මට මේ වෙනදට වඩා පපුව රෙදිනවා කියලා පපුවට දෙපාරක් විතර ගහන්න පොල්ල ගන්න. අනේ මැරිලා. හට මේක තමයි මේ ජීවිතයේ ස්වභාවය. ඒ නිසා පරිස්සම් කරගන්න ඕනේ කල්ප ගානකින් හම්බෙච්ච මේ මිනිසත් භවය. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මං කලින් උද්දුත කරපු මහා මංගල සූත්‍රයේ වටිනා ගාථා ධර්මයක් තමයි උදේහව කියනවා නේද? පුළුවන් නම් ඉතින් කරන්න බලන්න. පතිරූප දේශ වාසෝච පිනතුනේ ලංකාවේ ඉන්න අපි ඔය කියනවා නේද මේක හිටිය ඇති දැන් යන්න ඕන කොහරි කියලා. අපිට ඕන සුදුසු ප්‍රදේශය, අපි කැමති ප්‍රදේශය, සල්ලි තිබ්බට, පහසුකම් තිබ්බට
ඒ ප්‍රදේශය අපිට සුදුසු වෙන්නේ නැහැ. රන්විති ගොඩක් මැත්තට අතපය කපපු මිනිස්සේ ගිහින් දැම්මට අහුල ගන්න පුළුවන්ද? බෑ. අපිට සුදුසු ප්‍රදේශය වෙන්නේ මිත්‍යාව නැති, තෙරුවන් අදහන වදින පුදන, බුද්ධ කියන වචනය ඇහෙන්න ඕනේ, බණ ටික ඇහෙන්න ඕනේ, හාමුදුරුවෝ වැඩ ඉන්න ඕනේ. කල්ප ගානක් දුක් විඳලා ලැබපු මිනිසත් භවය මේ ආත්ම භාවයේ තියෙන ඇත්තන්ට විශේෂත්වය තමයි මේ බුදුරජාණන් වහන්සේ නම ඉපදෙච්ච කාලය බුද්ධ කියන වචනය ඇහෙනවා, බණ ටික ඇහෙනවා, හාමුදුරුවෝ ඉන්නවා, අතපය හතර හොඳට වැඩ, දන් දෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. මේ තමයි සුදුසුම කාලය, මේ තමයි සුදුසුම ප්‍රදේශය. මොකේද? ඇයි අපි මිනිස්සු වෙලා ඉපදුනේ? සංසාරේ කල්ප ගානක් දුක් විඳලා ලැබපු මේ මිනිසත් භවයේ පින්නතුනේ වෙන මොකේටවත් නෙමෙයි. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ පින මගේ දුක කෙලවර වෙන්න හේතු වේවා කියලා කියන්න පුළුවන් මොන ආත්ම භාවයද? මනුෂ්‍ය ආත්ම භාවය. කන බත්තෙන් සතෙකුට, කුරුල්ලෙකුට, බල්ලෙකුට, බලලෙකුට බත්තවුරක් හරි දාන්න පුළුවන් මොන ආත්ම භාවයද? හම්බෙලා තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ පහසුවෙන් පාරමිතා පුරන්න පුළුවන් මහා ශ්‍රේෂ්ඨ ආත්මයක් තමයි පින්වත්නි මනුෂ්‍ය ආත්ම භාවය. අදිස්ථාන කරගන්න කල්ප ගානක් යනකම් අය බණ අහන්න බැරි වෙයි. මිනිස්සු වෙලා ඉපදුනත් අපි හොඳටම දන්නවා කිරිමැටි කන රටවල් කීයක් තියෙනවද? හිතට සනසීමක් දැනෙන දේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බබලන ව්‍යාප්ත මේ වගේ තනකට වැඩි වෙන කොහෙද තියෙන්නේ? වෙනතුනි අපි හරි භාග්‍යවන්තයි. අපි හරි වාසනාවන්තයි. ඔයත්තන්ට ලැබෙන්න ඕන සියල්ල ලැබිලා තියෙනවා. දැන් තියෙන්නේ පින්නතුනේ ඇස් දෙක පේන වෙලාවේ අඳුරෙන් ආලෝකයට ගමන් කරන්න විතරයි. බුබේක කත පුඤ්ඤතා. මේ බුද්ධෝත්පාද කාලයක මේ විදිහට ජීවත් වෙන්න අපි මේ ඇවිල්ලා මහන්සියෙන් කරපිලා මේ පාරෙත් හිටගෙන මේක තමයි මුලිස්පතිතුමනි ස්වභාවය. අර කනගාටු දෙන්නා වෙලාවකට මිනිස්සු හරි අපහසුයෙන් තමයි කොතන බණහන් මොකක් කරන්නද දෙන්නේ. මම මේ හින්දාම අද නැදිමාලෙත් බණක් යොදාගත්තා. එතකොට ටිකක් මේ අර සෙනග අඩු වෙනවනේ. දෙතුන් පොළ එහෙම අඩු වෙනවා කියලා කිව්වොත් නැදිමාලේ මට එහෙම කියනවා. ඔහොම යන්නු කඩුවාවල. ඉතින්නේ මම දන්නවා එතන ඉන්නම ලොකු පිරිසක් මෙතෙන්ට වෙලම ආවා. මේ තමයි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සුබ ලකුණු. මේ තමයි බෞද්ධ ප්‍රබෝධය. මේ බෞද්ධ ප්‍රබෝධයක් තියෙන වෙලාවේ රටක් ධර්මයේ වැළඳ ගන්නකොට ಜಾති ආගම් ભેදයකින් තොරව පින්වත්නි අදිස්ථාන කරගමු. මහ ලොකු දෙයක් නෙමෙයි. අද ඉඳන් පන්සිල්වත් රකින්න පුරුදු වෙන්න. ලොකුට තේරෙන්නේ නැත්තම් මහ දෙයක් කරන්න ඕනේ නැහැ. අද ඉඳන් පන්සිල්වත් රකින්න පුරුදු වෙන්න. අද ඉඳන් අත්ත සම්මා පණීදිත තමන්ගේ හික්මීම, තමන්ගේ පිහිටීම, තමන්ගේ සංවර භාවය, තමන්ගේ සකස් කර ගැනීම තමන් තුල තියාගන්න පටන් ගන්න. මම යෝජනා කරන්නේ මේක කල් දාන්න නැතුව අද ඉඳන් පටන් ගන්න.
මේ මොකක්ද තමන්ගේ මන පිහිටීම? මොකක්ද තමන්ගේ මන අවබෝධය? මෙතන කහුව වෙලා ඉන්න පින්න තම්මලා තාත්තා දූ දරුවෝ තරුණ මහත්තුරු සියලු දෙනාම හිතන්න තමන්ගේ පිහිටීම තියෙන්න ඕන ධර්මයේ කෙරෙහි ත්‍රිවිධ රත්නයේ කෙරෙහි මේ වගේ වෙලාවක අදිස්ථාන සීලී වෙන්න ඕන සංසාර සුගතිය වෙනුවෙන් අර වෙනදුම් අහලත් දැන් කොසල් රජුරු මේ රජුරු රාජ්‍ය කරනකොට එක ඔය බිරිඳ ගුරු ස්වාමියා කොයිද මේ බිරිඳ ටිකක් රෝම ස්වාමියා මොකද කරන්නේ? ස්වාමියා නිතර ගිහිල්ලා බණ අහලා අවසානයේ ගිහින් පැවිදි වෙනවා. දැන් අර බිරිඳ අස්වාමිකයි. රජුරෝ ගෙන්න ගන්නවා මේ බිරිඳ අන්තපුරේ. මම කියන්නේ පිටුතුනි මේ ලැබිලා තියෙන වාග්යවන්ත වෙලාවේ අපි පිට කරන එක වචනෙත් ඇති. ගෙන්න ගන්න. රජුරෝ දවසක් අන්තපුර විසෝවරු අර නිල්මානෙල් මල ගානේ දීගෙන යනවා. අර විසෝන්හන්සේට විතරක් මල් දෙකක් දෙනවා. අර මල් වල සුවඳ බලනවා දැන් කට්ටියම පොලිමට. අර පැවිදි වෙච්ච ස්වාමියාගේ බිරිඳ මල් වල සුවඳ බලලා සතුටු වෙලා එකපාරම අඬනවා. එකපාරම අඬන රජු වහනවා මොකද අඬන්නේ? ඊට පස්සේ අර බිරිඳ කියනවා මගේ ස්වාමියාගේ ළඟේම සුවඳාව නිර්මාණය වල මේක රජුරවන්ට අරුමයක්. රජුරවන්ට පිළිගන්න බෑ. රජුරව මොකද කරන්නේ? පහවදාම බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ දානට ආරාධනා කරන දන් වළඳන අවසානයේ බුදුහාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුවනේ අර අසබල් භික්ෂුන් වහන්සේට අනුමෙන් දේශනාව සිද්ධ කරන්න ඉඩ දීලා ඔබ වහන්සේලා වඩින් ඉතුරු වෙන්නේ අර විසෝගේ ස්වාමියා භික්ෂුන් වහන්සේ විතරයි. රජුරුවන්ට බලන්න ඕනේ ඇත්තටම නිල්මානෙල් මල් සුවඳ කියලා. පළවෙනි වචනේ කතා කරනකොට පින්නතුනේ මුළු මාලිගාවම නිල්මානෙල් මල් සුවඳයි. රජුරෝ ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ ඇයි එහෙම? උන්වහන්සේ දේශනා කරනවා ඔය වෙන මොකවත් නෙමෙයි. තෙරුවන් කෙරෙහි පැහැදිලා තෙරුවන්ගේ ගුණ කියලා හදවතට නැගුණු සත්‍යාවේ භාවයන් ප්‍රසාරණය උනේ සාදුකාරයක් විදිහට. පැහැදිලා සාදුකාර දීපයක විතරයි පින්නතුනි කරලා දෙන්නේ. මෙහෙම සාදුකාරයක් හරි දෙන්න පුළුවන් මොනවා? මෙව බලන්න කිව්වට තේරෙනවද? මෙව සත්තුන්ට තේරෙනවද? මෙහෙම පැහැදිලා සාදුකාරයක් හරි දෙන්න පුළුවන් මිනිසක් භවයේ තුල විතරයි. ඒ වගේ අවස්ථා ඕනතරම් ජීවිතේ එයි. කවදාවත් පින්නතුනේ ඒවා නැති කරගන්න එපා. හැමදාම ඉන්නේ නැහැ. ගෙවෙන හැම තප්පරයක් ගන්න අරගෙන විදාක මහඳුරුලියන් අදාද ඒ මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ. එක වචනයක්වත් අපත් කරන්න එපා. එක වචනයකින්වත් අකුසල් සම්පූර්ණ කරගන්න එපා. පිටත් මේ ජීවිතේ මෙහෙම ගෙවන්න නම් අපේ මිනිසත් භවයේ කෙලසන දොරටු තුනක් තියෙනවා. එක ඔය සිත, කය, වචන. ඔච්චරයි. පාලනය කරගන්න තියෙන්නේ මොකක්ද? මේ හිතයි, කයයි, වචනයි. ඔය කන්ගේ බලන්න පුළුවන් වුණා. ඔය ඉඳගෙන බණ අහනවා 15ක් විතර මැද්දෙන් ඇවිල්ලා හිට ගන්න ඕනේ. එතකොට මොකද
කලබල වෙන්න. පිළිතුරු මේක තමයි හදාගන්න ඕනේ. දැක්ක ගමන් හිතෙනව නේද? සමහරව කියනවා නේද මම කියන විදිහටම කියනවා. ඔය කියන්නේ ඔය එක දැක්කත් කියනවා කියලා. කියනනේ දුන් 1000ටවත් පේන්න බෑ කියලා. පිළිතුරු මේක තමයි සකස් කරගන්න ඕනේ. බල්ලෙක් තව බල්ලෙක් දැක්කම මොකද කරන්නේ? කතා බහ කරනවා කන්න බයිනවා. කන්න බයිනවනේ. මේ chance එක තියෙන්නේ අපිට විතරයි. අද ඉඳන් පුළුවන් නම් පුරුදු වෙන්න. ඔය මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවට ගොදුරු වෙන එන අරමුණු සිතුවිලි දෙනවා. ඒවා ටිකක් අර පෙරලා ගන්න බලන්න. දැක්ක ගමන් ඇති වෙච්ච සිතුවිල්ල මට මේකෙන් මොකක්ද ලැබෙන ලාභය කියන එක හිතන්න පුරුදු වෙන්න. ඒ තුලින් ඇති වෙන්නේ නිවන් මඟ අහුරන ව්‍යාපාදාදී ධර්මයන් පෝෂණය කරන ද්වේෂ සහගත සිතුවිල්ලක් විතරයි නඩත්තු වෙන්නේ. අද ඉඳන් ඔය අද ඉඳන් වෙනත් නෑ. දැක්කම එන සිතුවිල්ල මොකක්ද කියලා හිතන්න පුළුවන් මට්ටමට බුද්ධිමත් වෙන්න. ඒ සිතුවිල්ල ඇති වුණාට පස්සේ පිට වෙන වචනය මොකක්ද කියලා දෙගමනක්වත් හිතන්න පුළුවන් මට්ටමට බුද්ධිමත් වෙන්න. මේකට තමයි කියන්නේ ජීවිතයේ සීලය ප්‍රගුණ කරන්න ඕනේ කියලා. සීලය ප්‍රගුණ කරනකොට තමයි පින්නතුනේ අපි සමාධිගත වෙන්නේ. සමාධිය ප්‍රගුණ කරනකොට ප්‍රඥාව ඇති වෙන්නේ. දැන් මම ඔය කියන්නේ හෙට ඉඳන් ගෙවල් වල සුදු වෙනකන් ලෑස්ති වෙන්න කියලා හැම නෙමෙයි. මේ පන්සිල් ටික රකින්න. මහදයක් සීල සම්පන්න වෙන්න. මතු බුදු වෙන බෝසත්තුරු පවා උපදින්නේ සීල සම්පන්න බව කුසල. බෝධිසත්ව මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගන්නකොට මහා මායා දේවිය පෙරවස් සමාදන් වෙලා හිටියේ. සීල සම්පන්න වෙලා හිටියේ. මිනිසත් භවයේ කෙලසෙන මේ දොරටු තුල සංවර කරගන්න නම් පින්නතුන්ට දැඩි වෙහසක් දරන්න වෙනවා. පින්නතුනි සීල සම්පන්න වෙන්න. අයියෝ හිතයි කයයි වචනයයි පරිස්සම් කරගන්න කියන්නේ. මේ ලැබපු සංසාරය හිතන්නේවත් නැති විදියට මේ ආත්මය දිග්ගැස්සෙනවා. සසර දිග්ගැස්සෙනවා. අපේ එක වචනයක අපේ එක ක්‍රියාවකින් බොහෝ දුරට අපේ කය වචනය පරිස්සම් කරගන්නම බැරි තැන කොහෙද? කය වචනය පාලනය කරගන්නම බැරි තැන. අපි ඔය කුමාරපැන් කිව්වත් කියන්නේ ගෙවල් වල ආ කවදාවත් පාරවල් ගන්න කුමාරප කියන්නේ නිකම් පාර යනකොට කලකිරෙනවද? නිකම් පාර යනකොට කේන්ති එනවද? මේ කේන්තිය පාලනය කරන්න නම් තරහව පාලනය කරන්න නම් මම පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන් නම් බණහන ගම කල්පනා කරන්න. ඇත්තටම නැත්තන්ගේ ගෙදර කේන්තිය නැති කාටද? කොහොමද නිකන් කල්පනා කරන්නේ? ගෙදර යම් වෙන්නේ කාට? මොකද මොනකමක් ඈ? සමහරව ඉන්නවා
මිදිලු ඇහැරවන්න බයලු වෙයි. ඇහැරුවොත් බයලු. දැන් කල්පනා කරන්න මම අපේ ගෙදර කාටද යන්නේ කියලා. ඔබ නවත්තා. වෙනදුනේ මේ තමයි වෛරක්කාරව බිහි කරන බීජ වපුරන තැන මොකක්ද? ක්‍රෝධය. මේ තමයි තරහකාරයෝ බිහි කරන තැන ක්‍රෝධය. තරහ යන්නේ තියෙන කනගාටුදායකම කාරණය මොකක්ද? ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකේ මෙහෙට වඩා බඩු විකුණන පිටරට. මට එතුමා මට කිව්වා මේක බනවලට කියන්නේ කියලා ඒක නෙමෙයි කියන්නේ. නෝනා කතා කරා. දෙන්නම දැන් කතා කරනවා කියනවා හාමුදුරුවනේ මේ හරි ඉක්මනට කියන මොකක් හරි කියලා නෝන හවොත් ඇහ කියලා යකු වෙනවා. ඒ කියන්නේ වන් ෂොට් ඇහෙන්න මොකක්ද කිව්වේ කියලා ආය ඉන්නවනේ ගෙවල් වල හොමනේ. එක දෙපාර කියන්න බෑ කේන්ති යනවා. මම ඇහුවා ඔබතුමාගේ විදේශ රටවල ඉන්න ගැනුම්කාරයෝ අවුරුද්දකට කීපාරක් එක්කව වෙනවා. හාමුදුරනේ මාස 4කට සැරයක් කොහේ හරි අපි එක මේසයකට හම් වෙනවා. මම කවුද ප්‍රසන්න කරන්නේ? මගේ බඩු මන්නේ විකුණන බැරි වෙලා එක ගැනුම්කාරයෙක් කිව්වොත් එහෙනම් මට තේරුන්නේ නැහැ කියලා ඔබතුමා ගහලා බලනවාද? කේන්තියනවාද? නෑ හාමුදුරුවනේ. මම සේරටම මොකක් හරි ඩ්‍රින්ක් එකක් අරේන්ජ් කරනවා කිව්වා. කවුරු හරි කිව්වොත් එහෙම කියපු දේ ගැන සැටිස් නැහැ කියලා මොකද කරන්නේ? මොකක් හරි පානයක් සකස් කරලා පිළිගන්නවා. හරි. නිවාරණව අර බීම වීදුරුව බොනවා. බීලා ආයෙත් පටන් ගන්නවා. මං කිව්වා නිකම් මානසික දාන්න දෙපා කියලා ගෙදර. බොරුවනේ කරන්නේ කේන්ති යනවා කියලා. අර කොහොමද මේ මිනිස්සු එක්කවම තේරුම් නැත්නම් බීම වීදුරුවක් දෙනවා. ගෙදර පිළිද මොකක් හරි එක නැහගාවම තොට හුන් නැද්ද කියලා අහනවා. බුරුදුනේ. ගෙවල් දොරවල් වල ඉඳන් ජීවත් වෙනකොට අපේ වහලේ තියෙන මේ මුළු ගමටම නෙමෙයිනේ ගෙදර බිත්ති හතරක්. ඔය වහලේ 7-800ක් ඉන්නවා. පහක් ඇදෙන්නේ උඹනේ. ඔය පහ බැලන්ස් නැතුව නෙමෙයි. 3 දෙනෙක් මේ 3 දෙනා අතර සමගිය නැතුව කොහෙන් නිවන් දකින්නේ? කොහෙන් සනසීම? අම්මලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. කවද්දන්ති මේ ස්වාමියා වගේ කරේ. කොහොම කල්පනා කරුවා? කවද්දන්ති මේ ස්වාමියාගේ ගුණයක් කිව්වේ? අන්න උලක් බීලා හැදෙන කෙවල් වල කන්න බොන්න ගේන්නේ නේද? කවද්දන්ති මේ ස්වාමියාගේ හොඳක් කිව්වේ? පුරුදු වෙන්න. තාත්තලා කවද්දන්ති මේ බිරිඳගේ ගුණයක් කිව්වේ? තාත්තලා කවද්දන්ති මේ බිරිඳගේ හොඳක් කිව්වේ? මහා ලොකු දේවල් නෙමෙයි. අර ලෝකෙට කරුණාව මෛත්‍රිය දක්වන්නේ කොහොමද? අපේ ගෙදර මිනිස්සුත් එක්ක අපිට කරුණාවෙන් ඉන්න බැරි නම්. ගෙදර මිනිස්සුත් එක්ක මෛත්‍රී සහගතව ආදරෙන් ඉන්න බැරි නම්. ඔය අගේ කරන්න පුරුදු වෙන්න ඕන. හොඳක්
පුරුදු වෙන්න. මිනිස්සු අගය කරන්නේ නැහැ. මිනිස්සු හොඳ කියන්නේ නැහැ. පොලිස් පුතුමාට කියනවා සර් අහවලා හොඳට වැඩ අහවලා හොඳට වැඩ වැඩිපුරම කියලා දෙන්න හොඳද කියලා. ආයතන ප්‍රධානියාට ඇවිල්ලා අපි වැඩ කරන තැන කවුරුවත් අපේ හොඳක් කියනවා. පුරුදු වෙන්න. මේවා පුරුදු වෙන්න පුළුවන් මිනිස්සුන්ව විතරයි. මුදිතාව කියන එක ඇති කරගන්න. හෘදයාංගම අනේකට යහපතක් කිරීමේ අරමුණින් හොඳක් කියන්නේ. ඔෆිස් එකේ ඉන්න මිනිස්සු ගැන හොඳ කියන්න කලින් ගෙදර ඉන්න මිනිස්සුන්ට හොඳ කතා කරන්න පුරුදු වෙන්න. ಗುಣ කියන්න පුරුදු වෙන්න. මේක හදන්න ඕනේ. ඔය අම්මා තාත්තා අතර හදන්නත් ඕනේ. දරුවෝ දෙමව්පියෝ අතර හදන්නත් ඕනේ. එතකොට මේක හරියනවා වෙනවා. මිනිස්සුන්ගේ හිතවල තියෙන කතකම මොහොතකම නැති වෙනවා. දැන් කොහොමද අනුන්ගේ ගුණ කියන එක ගෙවල් වල හදන්න ඕනේ? මම හිතන්නේ මම මේ කාරණේ මම ටිකක් නිතර කියනවා මේක ඇති කරන්න ඕන එකක් කියලා. මිනිස්සුන්ගේ සනසීම හොයන්න පුළුවන් තැන ගෙදර හින්දා මම කියන්නේ දැන් මහාන වෙන්න කියලා. මේක ගෙදර පටන් ගන්න. මෙතන ඉන්නවා නම් දෙමව්පියෝ ඉන්න දරුවෝ. මම මේ කියන්නේ කාටද? සෝකාට බඳලා කියන කතාව නෑ. දෙමව්පියෝ ඉන්න දරුවන්ට මේ තරුණ දුවලට පුතාලට මහත්තුරු අපේ ළමයි පුතේ ජීවිතේ එකටම පුරුදු වෙන්න ඔය අම්මයි තාත්තයි ගෙදර ඉන්නවනේ කවද්ද අම්මයි තාත්තයි අගය කරේ ජීවිතේ එක දවසක්වත් තියනවද තාත්තා වැඩ ඇරිලා එනකොට වැඩ ඇරිලා ආවට පස්සේ තාත්තා ගාමින් පුටුවක් දාගෙන තාත්තගේ කකුල මගේ ධනිය උඩින් තියාගෙන අතගාපු දවසක් තියෙනවද? තාත්තගේ යටිපතුල පොඩි කරපු දවසක් තියෙනවද? ඉදන්නකෝ මගේ ලේන් මසින් ජාතක කරපු දරුවෙක් මෙහෙම කරනකොට ඔය මෙව පුතේ කරන්න ඒක තමයි තාත්තට දෙන්න තියෙන හොඳම මානසික අල්ලස. මාතා යතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්නේ නැහැ. අර යකුණ නොදේ කරුණාව කොරන විගඩල් වලට කයි කියලා හිතන මිනිහත් එක බලාගෙන මම දැකලා තියෙන ඉබිනෝ යටිපතුල් අල්ලගෙන මොකද මිනි දුවල පුරුදු වෙන්න දරු තාත්තගේ කකුල අත දාන වාරයක් පාස මතක් වෙන්න ඕන මොකක්ද ඔය යුග ගොඩක් නොකරන්න තේරුම් තාත්තලාගේ තියෙන හේරම නොබිනාගෙන අම්මා කියලා තියෙන දරුවෝ ඔකයි දායදන් එහෙමයි කියලා උගන්වන්න තියෙන්නේ මොකෝ කරන්න එපා बोलसूं बैठे हैं दिल से मारता बिन्नु तो नहीं तात्ता तो लगती है ना गौरवे आदरे पाइसा करवा देते तात्ता धना गंडो ने तात्ता लगते हैं लम्बा इस तरह अम्मड़ पूरा नहीं पाई लो अपूर्व ने दरु इस तरह बिजली तो मैंने भी सुबह वाला दिला पाई लो युद्ध आयु මොන නම කාරණා මදම්මගේ තාත්තා දෙන්න දෙපැත්තට මනගත්තා. අම්මා තාත්තගේ පැත්තට බයින තාත්තා අම්මගේ පැත්තට බයින. ඔය වගේ වල නවත්තන්න. දරුවන්ට දෙන්න ඕන බුදුවරු උගන්වපු කියපු විදිහට බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා අම්මා තාත්තා බුදුන්ට බුදුවරුන්ට සමාන වෙන්න ඕන.
අපේ දරුවෝ ඔය නේ මම යෝජනා කරනවා මුදේ මරන්න කලින් එකපාරක් හරි අම්මගේ අතට ගන්න. අම්මගේ අත ගන්නකොට අම්මගේ ඇඟිලි පුරුක් ටික පොඩි කරනකොට එක දරුවෙක්වත් අම්මගේ අත අරගෙන පපුවට තියාගෙන තියලා දෙනවා. කාගෙන්ද මෙහා දෙමව්පියෝ ඉන්න දරුවෝ නිකම් මං කියනවට තියාගෙන බලන්නකො. සංසාර කවදාද මගේ අම්මගේ අත පපුවට තියාගන්න. ඒ අත ගත්තාම මතක් වෙන්න ඕනේ මේ අත් දෙකෙන් නේද මගේ මල මුත්‍රා ටික ඇද්දේ අත ගෑවේ. ඇඟිලි තුඩු මිරිකනකොට මොකක්ද මතක් වෙන්න ඕනේ? මේ ඇඟිලි තුඩු වලින් නේද මගේ නහයකට හැදුනේ. එහෙම නෙමෙයි. මේ ඇඟිලි තුඩු වලින් නේද මේ හැඩට ලස්සනට තියෙන මූණ රවුම් කරේ. මේ ඇඟිලි තුඩු වලින් නේද මගේ නලල ඔළුව හැදුනේ. කවුද හැදුවේ? අම්මා. මේ අත් දෙකෙන් නේද අවුරුදු 20ක් 25ක් යනකම් රෙදි ටික හේතුනේ. මේ අත් දෙකෙන් නේද කැවුවේ. මේ අත් දෙකෙන් බක් මුට්ටි කීදහක් තම්බල ඇද්ද කියලා කාටද මතක් වෙන්න ඕනේ? නුවගේ දරුවන්ට මතක් වෙන්න ඕනේ. මෙහෙම මතක් වෙනකොට මෙහෙම කල්පනා කරනකොට ලොකු වෙලාවක් නැද්ද? විනාඩි 45ක් ඉවරයි හොඳ. සූස්කන් කරලා වෙලා යනවා. දරුවන්ට මතක් වෙන්න ඕනේ. මේ අම්මා මේ තාත්තා කියන්නේ ඔය මම මෙහෙම දේශනා කරන්නේ පුස්තකෝණී ඉවරේදා අම්මා කෙනෙක් කියනවා ආමුද්‍රෝනේ කොල්ලා කිව්වලු තොපි කියන විදිහට හිටියොත් මට සමාජයක් නැතිනවා කියලා. අම්මට තාත්තට සමහර ළමයි ඉන්නවා අම්මට වේසි කියලා බයිනවා. නැද්ද? සමහර දරුවෝ ඉන්නවා මේ කිව්වොත් මේ දෙපැත්තේ වැඩිද මන්දව. යමක් තමයි කියනවා. ආමුද්‍රෝනේ කොල්ලා නැගිටිනකොට මේසෙකින් 2000ක් තියන්න ඕන දුදේට. එහෙම නැත්නම් වාහනේ අරන් ගේ පැත්තට රේස් කරනවලු. හප්පනවා කඩනවා කියන. මොකටද? කුඩු ගන්න. මේ විදිහට ලේ කඳු බෝල හදපු දරුවෙක් නේ අදටත් ඔය නැහෙන්න ගහන්න මොකටද? ඔබතුමාලට කන්න. අදටත් මේ දෙමව්පියෝ ඔට්ටු වෙන්නේ ඇයි? දරුවන්ට නෙමෙයි. ජීවිතේ මෙතර කාලයක් ගැහුනේ රස්සා ගෙරුවේ ඔය එක හීනයේ දෙමව්පියෝටදී හීන දෙකක් නැහැ. එක ලෝකයයි දෙන්නේ. මේ දඩම්බර ළමයින්ට මේක තේරෙන්නේ නැහැ. ඒ ළමයි තාත්තට කියනවා තෝ බොගවට බලාගෙන ඉන්න. මේක තේරුම් ගන්න. සංසාරේ පුණ්‍ය ශක්තියේ ආනුභාවයෙන් අපි මේ විදියට හරි සතුටින් ඉන්න මේ ජීවිතය අපාගත වෙන විදියට වැඩ කරන්න එපා. ඔය අඳුම තරන්නේ ගෙදර පාටි ගෙහෙම උයපුවා මම දවස් දෙකක් විතර ගම්පොළ දේශනාවකට වැඩියා. ඒක බඳුන් දන්නවත් මේ කටුවාවල පන්සලට ආධාර බඩු මුට්ටු එකතු කරා. එක ව්‍යාපාරිකයෙක් නැත්තටම නැති වුණා. මුළු ගම්පොළම යට වුණා. මේ සල්ලි කාලය.
හාමුදුරනේ වතුර බහැලා ගෙදර ගියාට පස්සේ ඒ බලකාරයෝ සල්ලිකාරයෝ සේරම වතුරට ගහලා ගියානේ. මිනිස්සු මානසික වැටුණා. හාමුදුරනේ වෙනද ආපදාවක් වුණාම කන්න දෙන්නේ මම ගම්පොළට. මම පොලිමේ ගිහිල්ලා බඩ මල්ලක් ගත්තා. මම කියන්නේ ඇස්පිය ගහන සැනින් සියල්ල නැති වෙන්න පුළුවන්. ඇස්පිය ගහන සැනින් සියල්ල විනාශ වෙන්න පුළුවන්. මට කියනවා ගිහිල්ලා ස්ටෝප්පුවට අඩිය තියෙනකොටම දණියටක් තුඩින් මට ආවලු. ටයිම් කැටේ අඩිය හිටේ දණියටක් තුඩින් මට හිටලා. කිසි දෙයක් නැහැ. දවස් කීපයකට පස්සේ සුද්ධ බුද්ධ කරලා ගෙදර ගියාට පස්සේ ආම්දුරනේ ඉන්න බෑ මඩ කුවිල්ලු. පුරුද්දට වගේ බිරිඳට කිව්වලු දෙයක් හදන්න කියලා. බිරිඳගේ ඇස්වලින් කඳුළු ආවලු. ඇයි මොකේද හදන්නේ? වෙනද පුරුද්දටම කිව්වේ. හැබැයි ඒ වෙනකොටත් බණ අහලා තියෙනවා. බඩු මල්ලක් අරගෙන ඇවිල්ලා තිබ්බ විදිහට එව්වා කිව්වා. මම කියන්නේ මාන්නකාරකම, සල්ලිකාරකම, ගණන්කාරකම, නම්බුකාරකම වෙනත් නේ. මේවා බොහොම ටික කාලයයි තියෙන්නේ. මේවා බොහොම පුංචි කාලයයි තියෙන්නේ. කියනවා හාමුදුරනේ දරුවෝ වෙනම අඬනවා. බිරිඳ වෙනම අඬනවා. ලෝකෙම නැති වුණා වගේ හැඟීමක් ඇති වුණා. බත් එක බෙදාගෙන බිරිඳ ඔයපුයි. බිරිඳයි දරුවෝයි සේරම සාලට ගෙන්න ගත්තා. ඉඳගත්ත සෝපා සැටියක් තිබෙන්නේ නැලු ලීපු සෙට් එකේ ලී ටික තිබ්බෙන්න ඉඳගත්තා. ඉඳගෙන බිරිඳට ඉස්සරලම බත් කටක් කෑවලු. දරුවන්ටත් කැව්වලු. කට්ටියටම බත් කැව්වේ කවුද එදා? තාත්තා. එමනුස්සයන් මට කියනවා හාමුදුරනේ ලෝකෙම මංගාව වගේ හැඟීමක් ඇති වුණා. දරුවන්ට ලෝකෙ දෙමව්පියන්ට අමුතු ලෝකයක් තියෙනවා. දරුවෝ ඔච්චරයි. ඔය ටිකට හරියට පෑහෙන්න බැරි කමද තියෙන්නේ. බුදුවරු පැහැදිලි කරනවා මංගල කරුණ වලනේ. මාතා පිතෘ උපට්ඨාන පුත්‍රධාරස්ස සංඝ. අම්මට තාත්තට සලකන එක, අඹු දරුවෝ පෝෂණය කරන එක විශිෂ්ට මංගල කාරණා. ජීවිතේ පුරුදු වෙන්න. මම අපේ දරුවන්ට තරුණ මහත්තුරුන්ට කියන්නේ වෙනතුන් මේ කියන වචන අපතනම් දාන්න එපා. මම ගිය අවුරුද්දේ විතරක් ධර්මදේශනා 480 ගණක් කරලා තිබ්බා. ලක්ෂ 35කට වැඩියෙන් බණ කියලා තිබ්බා. නිකන් 5000 ගානේ දාලා එක බණ කරනවා. දවස් 3කට කලින් රමුක්කන විතරක් ලක්ෂයකමාරක් විතර හිටිය බණ. මේ අවුරුද්දේ අද 24 මම මේ වෙනකොට බණ 80ක් විතර කියලා දෙනවා. පිළිතුරේ මේ ප්‍රදේශවල විතරක් මේක නවත්තන්නේ නැහැ. මම ඊළඟට හිතාගෙන ඉන්න උතුරට වඩින්න. මේ ධර්මයේ කිසි කෙනෙක් ඉදිරිවාදිකම් පිළිමහන්න එපා. මේ සම්බුද්ධ ශාසනයේ ආනුභාවයෙන් ධර්මයේ ආශ්චර්යයෙන් සමාජ සෝදනයක් වෙන්න තියෙන කාලේ ඒ නිසා සියලු දෙනාම එකතු වෙන්න. සියලු දෙනාම එකතු වෙන්න. නත්ති මේ සරණං අඤ්ඤං
වෙනත් අපිට ධර්මයෙන් තොර සරණක් ඇත්තේ නැහැ. ජීවිතේ මොන විදිහට කටයුතු කරත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අනේකාකාරී පරිශන සූත්‍ර දේශනාව තුළ දෙමේ භික්ඛවේ පරිේශනාරියාච පරිේශනානාරියාච පරිේශනා ජනාර පරිේශනේ කරුණු හතරක් තියෙනවා මිනිස්සු හොයන මිනිස්සු උපදිනවා කියලා දන්නවා ජාති ධර්මයේ හොයන ව්‍යාධියක තරාවට පත් වෙනවා කියලා තියෙනවා ඒවම හොයනවා මරණවා කියලා දන්නවා ඒකම හොයනවා අවසානයේ මරණ මංචකේ එහා පැත්තයි මෙහා පැත්තයි පේනකොට අපිට තේරෙන්න ඕනේ මම වචනකින්වත් වැරද්දක් කරලා නැහැ කියන හැඟීම. එහෙනම් මම ප්‍රමුඛව යෝජනා කරනවා ඔය කට පරිස්සම් කරගන්න. පුළුවන් තරම් මම නිතර දේශනා කරනවා. ඔය මම හිතන්නේ බොහෝ පිටුතුන් අහලා තියෙනවා නේද? ඉබ්බුඩින් ඔය ධම්මාරාම හාමුදුරුවෝගේ ඉල්ලීම නිසා මම මේ දේශනා කරනවා. කට පරිස්සම් කරගන්න. කොහොමද කට පරිස්සම් කරගන්න? නින්දාවේදී ප්‍රශංසාවේදී පුළුවන් තරම් කටලා ගෙවල් වල එකට එක කියනවා නේද? කොහොම කල්පනා කරන්න බලන්න කවුද මේකද දෙකට කියන්නේ කියලා. මොමින්දරින් ලම කල්පනා කළා. එකට එක කියන එක නවත්තන්න. විරෝධන වතුර හිඳිච්ච බොහුණ ඉබ්බොත් දිනවා කොකුත් දිනවා. මාළු කාලා ඉවරයි. ඉබ්බෝ කියනවා කොක්කුන්ට කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දානවා. කොක්කු මොකද කරන්නේ? අර මේ වගේ ෆෝටෝවක් කරාගෙන අරගෙන දෙපැත්තෙන් හපාගෙන ඉබ්බට කියනවා මැද්දෙන් අල්ලගන්න කියලා. දැන් උඩින් අරගෙන යනවා. කොහොම හැදෙන්නක් එකමාරක් විතර යනකොට ඔය පල්ලයට මිනිස්සු වගේ කොච්චම් කරනවා ඉබ්බෙක් උඩ යනවා කියලා. මම කියන්නේ ඉබ්බෝ වෙන්න යන්න එපා. කටවල් ගහගෙන ඉන්නකෝ. පරිස්සමට අර ඉබ්බ මොකද කරන්නේ? කොකුඩ බැල වැටලා යනවා. ආය සුමානකට විතර පස්සේ අර කොක්කු දෙන්න වතුර හිඳිච්ච වල පැත්ත යනවා. තව එක ඉබ්බෙක් ඉඳලා කියනවා කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන්. ආය කොක්කු දෙන්න කටටම බෑ කියනවා. ඇයි? ඉබ්බුගේ කටවල හොද නැහැ. 1000ක් පොරොන්දු කිවිස්වාගෙන අර පරණ විදියටම දැන් කොක්කු දෙන්න දෙපැත්තෙන් හබා ගන්නවා ඉබ්බට කියනවා මැද්දෙන් අල්ලගන්න කියලා යනවා. කොහොම 60ක් විතර යන්නේ. අයතර කල්ලායතු බොල්වාගේ කොච්චම් කරනවා ඉබ්බෙක් උඩ යනවා කියලා. අර ඉබ්බ නෙමෙයි කට ඇරි. තව ටිකක් තදට හපාගන්න. මීටර් 500ක් කියන්නේ. ඉබ්බ අහනවා කොක්කුගේ යාළුවනේ මම හොඳයි නේද කියලා. ඒ ඉබ්බට මොකද වෙන්නේ? යාතලෝ ධම ගැන උගන්වන මහ විශිෂ්ට පාඩමක්. පුරුදු නින්දාවේදී ප්‍රශංසාවේදී ඔය වැඩි කට දාන්න යන්න එපා. අවිස්සෙන්ද යන්න එපා. සංයමයේ නිහතමානීකම කියන එක පරිස්සම් කරලා තියාගන්න. එහෙම නොවුනොත් එහෙම ඉම්පෝට් වෙච්ච වැඩේ තමයි වෙන්නේ. හැම වෙලේම සිහිය පිටුවාගෙන ජීවත් වෙන්න. කොයි වෙලේද මගේ ඉන්ද්‍රියන් වල අසංවර භාවයක් ඇති වෙන්නේ. කොයි වෙලේද මගේ ඉන්ද්‍රියන් වල දුස්සීල භාවයක් ඇති වෙන්නේ.
මොකද මෙහෙම දේශනා කරන්න හේතුව පින්නතේ අකල් මරණ කියලා જાතියක් නැහැ. කාලය වුණාම තමයි මැරෙන්නේ. ආයුෂය වුණාම තමයි මැරෙන්නේ. කර්මය බලවත් වුණාම නේ දුරුගන් කම්මම් දල්ල ඉන්දිගරෝ කර්මය දැඩි වුණාම මොකක් කරන්නද? කර්මය දැඩි වුණාම කර්මය බලවත් වුණාම වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්නවත් පුළුවන්. ඒ වස්යල් කර්මානුරූපීව තමයි ඊට පස්සේ සිද්ධ වෙන්නේ. අපි කම්ම දහයාදෝ කම්ම බන්දු කම්ම පටිසාර තුල කම්මිවංග සූත්‍රය උගල එනිසා පිළිතුරු අවසානයේ මෙලොවේ ඉන්නකොට එහා පැත්තට පේනකොට අපිට සිහිපත් වෙන්න ඕනේ අපිට කවදා නරකයේ පෙන්නලා නැහැ. නිකමටවත් බය හිතෙන්නේ නැද්ද තිරිසන් ලෝකෙවත් උපදීලා කියලා? සගයක්වත් උපදින්නේ නැද්ද පෙරේතෙක්වත් වෙලා උපදීලා කියලා? එහෙම වෙන උපදින වැඩ කරන්න එපා. සියලු දෙනා මාදිස්ථාන කරගන්න. නතුක පින්ගච්ඡති. අවදාවත් දුකතියකට යන්න එපා. ගච්ඡති දේව ලෝකං දිව්‍ය ලෝක සැප සම්පත් ලබන්න ඕනේ. ඒ සඳහා මුදම ඉනිමග තියෙන මේ ආත්මය. ඔය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උතුම් විදියට කැප වෙන්න. බුදු සසුන රැකගන්න, ශාසනය ආරක්ෂා කරගන්න, පන්සල රැකගන්න. ලංකාවේ පුදුම විදිහට පොලිස් තුමුනි හාමුදුරුවෝ අඩු වෙනවා. මේක මහා ඛේද වාචකයක්. හේතුව අර මේක රැකගන්න ඉන්න ප්‍රමාණය හරි අඩුයි. කොහොම හරි තියාගන්න බලන්න ඕනේ. මේ රටක් එක්කව කරන්න පුළුවන් කාටද? සිවුරට විතරයි. මේ දාස් ගානේ මිනිස්සු බණහන්නේ මට විවිධ දෙනා නම් විවිධ චෝදනා කරනවා. මට සල්ලි මොකදනවලු මම උඩු විකුණනවලු. ඔය නමුත් මේ තමයි ධර්මයේ ආශ්චර්යය. මේ තමයි බුද්ධ ශාසනයේ පැවැත්මට ජාත්‍යාගම් වේදේකින් තොරව මිනිස්සු එක්කව යුගය. නිසා මේ රැල්ලට සියලු දෙනාම අහුවෙන්න ඕනේ. මේ රැල්ල අවසානයේ ගහලා නතර වෙන්නේ කොහෙද? අපිට පුළුවන් තැනක් තියෙනවා අරගෙන යන්න. එතෙන්ට තමයි අරගෙන යනවා. මේ අනිකගේ දුක වේදනාව කඳුල බඩගින් අඳුරන පිරිසක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහට අපිට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න අකමැති පිරිසක් පන්සලට එක්කව කරගන්නයි ඕනේ. එනිසා සත්පුරුෂ වෙනතොලි කාලෙකින් ලැබුණු මේ මිනිසත් භවය තුල නිවන් දකින්න පෙරම් පුරන්න අදිෂ්ඨාන කරන්න. ඒ සඳහා සියලු දෙනාටම ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඔය පුරුදුවෙන් අපේ රටේ පිළිකාවක් වාගේ ඇති වෙන ප්‍රවර්ධනය දවසින් දවස පුදුම විදියට මන්ත්‍රාව අහුවෙනවා නේද? දැක්කොයි ප්‍රේදත්තර බෝට්ටු දෙකක් පුරවගෙන ආවේ. මේ සේරම කොහාටද ගියේ? අපේ දරුවන්ට. ඔය අරක්කු ටිකක් බොන මිනිස්සෙන් බෝතලයක් පොඩි දෙකක් බොන්නේ පහුදාන කන්නත් බෑ. මම කියන්නේ අපේ ඔය කුඩු විකුණනවා. කොහොමද මේ පොඩි උන්ට පෙති කාඩ් එක විකුණන්නේ? පුංචියෝ. එනිසා පිළිතුරේ අපේ තරුණ දරුවෝ දුවලා පුතාලා රැකෙන්න ඕන. අප
අම්මලා අඬන ඇවිල්ලා හාමුදුරුවනේ දුව අර මොකක්ද ඉලෙක්ට්‍රික් සිගරට් එකද කියන්නේ වේප් ළමයා අබ්බැහි වෙලා දෙමව්පිය අඬනවා හාමුදුරුවනේ කොල්ලගෙන් ෆෝන් එක ගලවන්න බෑ ගේම් එකට අබ්බැහි වෙලා එනිසා මේ විෂමද්‍රව්‍ය වලින් අපේ රට පරිස්සම් කරගන්න ඕනේ. ඒකට පෙළ ගැහෙන්න හොඳම කාලේ තමයි මේ. ජාති ආගම් ભેදයෙන් තොරව එකව සියලු දෙනාටම සතුටින් පිනක් දහමක් කරලා නිවන ප්‍රාර්ථනා කරන්න පුළුවන් මට්ටමේ දේශයක් බිහි වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකට හොඳම තෝතැන් පරිසරය අපේ හාමුදුරුවෝ සකස් කරනවා. මම හිතන්නේ මේ ආපු බණහන් ආපු පිටුතුන් දැකලා අද වැඩිපුරම සතුටු වෙන්නේ නායක හාමුදුරුවෝ. හේතු උන්වහන්සේලා මේ පන්සල් හදලා නඩත්තු කරලා මේ දකින්න කොටත් ආඩම්බරයි මේ පන්සල්. මේ චෛත්‍ය රාජානන් වහන්සේ වැඩේ එහා පැත්තේ ඕන කෙනෙකුට වඳින්න පුළුවන් දේවාල භූමිය තියෙනවා. බොහාමුදුර වැඩේ පිරිසිදු වෙනවා. එතකොට නායකහරු නිකන් හිටියේ නෑ. මහා ප්‍රතාපවත් හඬක් හැදුවා. සංඝ සමාජය තුළ ඔය මම මේ කියන්නේ අපේ ගොම්බත්වල දමිත හාමුදුරුවෝ ගැන මේ උන්වහන්සේගේ බණක් යනවා කියලා කියන්නේ ටීවී ඕෆ් කරන්න හිතෙන්නේ මම මෙයාට පස්සේ තමයි දන්නේ දමිත හාමුදුරුවෝ කියන එක නම් මෙහි ඉන්න කෙනෙක් කියලා. මේ යුගයක සසුන වෙනුවෙන් හඬ නගලා බණ කියමු හාමුදුරුවෝ කවුද හැදුවේ? නායකයා නේ ඉංග්‍රීසි මාධ්‍යෙත් දහම් පාසල තියෙනවා සෙනසුරාදාද දෙකේම දහම් පාසල තියෙනවා. උන්වහන්සේලා කැප වෙන්නේ මොකක් වෙන්නේ? නායකහාරලා කරපු දහම් පාසල නායකහාරලා කරපු දායක සභාව තරුණ බෞද්ධ සමිතිය රැකගෙන අල්ලගෙන හිටපු එකේ ලාභය තමයි මේ ලැබෙන්නේ. පාරවල් වැහෙන්න පිරෙන්න බණහන්න මිනිස්සු මේ උන්වහන්සේලා ගානම් සසුන වෙනුවෙන් කරපු කැපකිරීමේ ප්‍රතිඵල. එනිසා අපේ නායක හාමුදුරුවෝ උන්වහන්සේ නිහතමානී උන්වහන්සේ ගුණ සම්පන්නයි. උන්වහන්සේ මටත් ගුරුවරයෙක් වාගේ. අපේ දමිත හාමුදුරුවෝත් එහෙම. උන්වහන්සේ හරි ආදරේ. උන්වහන්සේලා අපිට ආශිර්වාද කරනවා. අපේ කතරගම ධම්මාරාම හාමුදුරුවෝ මේ සම්පත් සේරම නායක හාමුදුරුවෝ හදනවා. මං කියන්නේ කටුවාවල විදිහට තව 10-15ක් හදුනා නම් මෙහෙම සංවිධානය කරන්නේ මේ දක්ෂ පක්ෂකම් වේ. මට ධම්මාරාම හාමුදුරුවෝ කියන ඔන්න මම නියෝජ්‍ය පොලිස්පතිතුමාට ආරාධනා කරා. අයි මේ පැත්තේ බණක් කියනකොට දේශනාවක් සිද්ධ කරනකොට මේ අප පොහොරට එක්කව වෙන්න ඕනනේ. බේතකින් තොර මේවා අහම්බ නෙවෙයි. මේවා මේ සංලිය විච්ච කොහේර පිළිතුනේ. පොලිස්පතිතුමා කවදා තිබුවත් මේකට හරි මට ආරාධනා කරන්න වෙයි කියලා. මේ අහම්බ නෙවෙයි. මේ තමයි මේ ගමනට එක්කහු වෙන කල්යාණ මිත්‍රයෝ. බුදුහාමුදුරුවෝ කියන්නේ මහා සෞවෝ කල්ප ලක්ෂයක් පෙරපුරති. මහා ශ්‍රාවක තනතුරු ගන්න කල්ප ලක්ෂයක් පෙරපුරන. ඒ ගමන තමයි මේ තියෙන මේ කල්යාණ මිත්‍රයෝ එක්කහු වෙලා දෙන්නේ. අපේ දමිත හාමුදුරුවෝ ධම්මාරාම හාමුදුරුවෝ ආගේ මහා ප්‍රතාපවත් චරිත සංඝ පීතෘවරයන් වහන්සේලා බිහි කරෝ අපේ නායක හාමුදුරුවෝ
අපේ ආයුෂත් අරගෙන চিරාත් කාලයක් වැජබේවා සාදු කියලා පතන. ඒ වගේම අපේ දමිතහම් මේ සියල්ල උන්වහන්සේගේ මැදිහත්දී මේ නම්මාරාමහර හැම වෙලේම කියන්නේ බය වෙන්න දෙයක් නෑ දමිතහම් ඉන්නවලු. දමිතහම්තුරු ඉස්සරහට ගියපුවම දමිතහම්තුරු වැඩේට අතල ගත්තහම ඒ තමා උන්වහන්සේලාගේ සසුන වෙනුවෙන් තියෙන කැපවීම උන්වහන්සේට දීර්ඝායු භාවය ලැබේවා චිරජීවනයේ සැලසේවා සාදු කියලා පතන. මගේ මේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ ගමන් සමය අපේ කතරගම ධම්මාරාම පඬිතුමා මම හැම සතියකම දිල්ලියෙන් යනවා පංචාබ්. එයි ධම්මාරාම පංජාබ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා මම දිල්ලියේදී. නාසම්බෙන් පැය 8ක් විතර යනවා බස් එකේ. යනවා. ඒ තියෙනකොට ගිය අවුරුද්දේ මම හිතන්නේ අගෝස්තුවේ කොහෙද මේ දිනේ වෙන් කරේ. මේ දැන් මම මේ කියන බණ ඊයේ පෙරේද බාරගත්තු හැම නෙමෙයි. මාස 8කට විතර කලින් සිද්ධාර්ථ මහරහතන් කියලා. ඒ නිසා කවුරු වෙනුවෙන්ද මේ බණ කියන්න උන්වහන්සේගේ සිත් පහළ වුණේ? දායකයෝ වෙනුවෙන්. ඒ නිසා උන්වහන්සේලාගේ කාර්ය භාර ඕනෑමට වැඩියෙන් කරනවා. මේ බුදු සසුන බබලෙන්න මිනිස්සු හදන්න. මහා සංඝ රත්නයට දීර්ඝායු භාවය ලැබේවා සාදු කියලා පතන. බණ පින්කමේ දායකත්වයේ බාරගත් පින්තුරුන්ට සංවිධානය කරපු තරුණ බෞද්ධ සමිතියට සහ සම්බන්ධ වුණු අප කැපවුණු කරුවා